මඩෝසිම කැම්පින් කරන්න යන්නේ. ඇල්ල වැල්ලවාය පැත්තෙන් ආවේ. අද අපිත් එක්ක ට්‍රැවල් කරන්න නිලංකත් ආවා, ලලිත් අයියත් ආවා. අපිට සෑහෙන්න සැලකුවා. ඔන්න මේ මං ආසම කෑමක් හදලා තිබුණා. මොකද්ද මේ තෙප්පලි උයලා හොඳ සම්බෝලුකුත් එක්ක හදලා තිබ්බා, රතු කැකුළුත් එක්ක. ඉතින් සෑහෙන සංග්‍රහ කරපු හොඳම හොඳ සුපිරි යාළුවෙක් තමයි. ඉතින් මාත් ඒ ලොකු කාලයක් සම්බන්ධකම තිබුණා. ඉතින් අපිට අද තමයි හම්බෙන්න හම්බුනේ. එහෙනම් අපි ඉස්සරහට යමු. ආතල් ට්‍රැවල් එක. ලස්සන තැනක් සෙට් වුණා නමුණුකුල. අපි ඩ්‍රෝන් එක දාලා බලමු කොහොමද කියලා. මෙතන ලස්සන. මේ නමුණුකුලාවොත් අනිවාර්යෙන් මෙතන ෂොට් එකක් ගහගෙන යන්න. මොකද මාර ලස්සනක් තියෙන වයිබ් එක බක්ට ලස්සනයි. මේ අපි හිතනවට වඩා ලස්සනයි මෙතන නමුණුකුල. ඒ පස්සරට කෙලින්ම පාරද? ඔව් කෙලින්ම පාර. කෙලින්ම පාරද? අයිබුවන් ඉතින් ඉන්න වැඩ කටයුතු ටිකක් කරන් යනවා. හොඳයි. ඔව්නේ මේ ට්‍රැවල් එකකට යන ගමන් පස්සර ඔව් මණ්ඩක මේ නම් කොහෙද ඇල්ලේද කොහෙද එකක් ගහලා තියෙනවා. ඔව් ඇල්ලෙත් ගැහුවා. මේ අපි කට්ටිය ටිකක් එක්ක යනවා මේ යාළුවෝ ටිකක් එක්ක. මේ ගිහින් දෙන්න. ඉතින් වැඩනේ. වැඩ හරි හරි. අරගෙන ආව ඩ්‍රෝන් එක තියෙනවා. එහෙමනේ. එන වෙලාව ඉතින් හම්බ මෙසේජ් එක දාන්න. හරි හරි බ්‍රදර්. අපි අද ආවේ වැල්ලවායට ඇවිල්ලා වැල්ලවායෙන් තමයි ආවේ. ඒ පාර ගොඩක් ප්‍රෙපෙයාර් කරන මේ දවස්වල. ඔයාලා සාමාන්‍ය මඩෝසිම වගේ කැම්පින් යනවා නම් පස්සර ඇල්ල පාරේ නම් එන්න හදන්න එපා. මොකද මේ ඒක ගොඩක් ප්‍රෙපෙයාර් කරන ගොඩක් අමාරු වෙන්න. අද යනකොට සාමාන්‍ය රෑ 8වත් එන්න. මේ මොකද්ද බම් මේ? ඔව් මේ මොකක්ද දන්නේ වෙඩින් එකක් හරි මොකක් හරි දීප එකක්ද? අර අතන නම් එහෙම සීන් එකක් වයි. ඒ මොකක් හරි සීන් එකක් තියෙනවා. හතරකමක් දාන්න පොළාතු සම්පූර්ණ දේවාල අදිත් කරන්නේ පොළාතු අදිත් කරන්නේ. ඔව් නේ. අම්මෝ මාර සිවුල් එකක් ආයේ මේ ඔය පාර දැක්කට පස්සේ මං නම් නිවන් දැක්ක වගේ හොඳේ. ඔව් කුක නිවන් දැක්කා. අපි ට්‍රැවල් කොහෙද නවාතන? නවාතන කියන්නේ අපි කැම්පින් තමයි. මඩෝසිම. මඩෝසිම. ඔව් කිලෝ කාන්තේ. ඔව් ඔව්. මේ බයික් එක මම SUV දැකලා තියෙන එකයි. එහෙමද? මගේ ඉතින් මොනවාද එක්කන්න යන්නේ? NX එක. NX.
අපි එනකොට දැන් රෑ වුණා මේ තාමත් යනවා. ඔන්න යාළුවනේ අපි කැම්පින් ප්ලේස් එකට ආවා. මොඩුල්සිම ඉන්නේ. එනකොට රෑ වුණා. ඒකයි මුකුත් වීඩියෝ එකක් දාන්න බැරුණේ. නිලංකගේ ටෙන්ට් එක මේ පැත්තෙන් ගහගත්තා. ලලිත් අයගේ මේ ටෙන්ට් එක මේ පැත්තෙන් ගහගත්තා. මේ වගේ තමයි view එක පේන්නේ. දැන් රෑ හින්දා ලුකුත් පේන්නේ නැහැ. ඒක හින්දා මේ උදේට පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න. එහෙනම් good night. Good morning යාළුවනේ. දැන් තමයි මම නැගිට්ටේ. දිවා මාරයි. ඔන්න වගේ තමයි ඉර පායගෙන ඉන්නේ. අපේ කැම්ප් එක රෑ වෙන්න වෙනවා. ලලිත් අයියේ කැම්ප් එක. ඔන්න ගෙලින් ගත්ත තාම අමාරුයි. ඒකට ඉන්නේ එළියට එන්නේ. නිලංගේ නැගිටින ගම. Hi, good morning. good morning, good morning. එවුලනවා හොඳේ. අයි ඩ්‍රෝන් එක දාලා බලමු. මේ ඩ්‍රෝන් එක එළියට ගත්තා. ඩ්‍රෝන් එක දාලා බලමු. දෙපාන්දරින් ගාන තරමට ලස්සනයි. දැන් මයික් එක ඉඩි ගාලා එවුලන ඕන බලන්න. ඊතල වැඩි හින්දා තේ උණු කරගන්න ආකාරයෙන්
මේ කොතනද දෙට්ටලා ඒක මට. මට එනවා නෝ කනෙක්ටර් නෝ කනෙක්ටර්. මේ නුඹ නෝ. දැම්ම ෆොටෝ එකක් ගහමුනේ. කොයිද? අනත් කොහොමද මුණ වෙන්න? කෙනෙක්ට නැතුණාට පස්සේ වගේ දුකක් හින්දින්න ඕන. බලමු මේව කරලා. නෑ අර ණයාගේ විදියට කරන්න chance. මේ මම නෑ මේ ගාන්න එන්න ඕනේ. ගුඩ් මෝර්නිං යාළුවනේ. ඔන්න දැන් තමයි නැගිට්ටේ. පොඩි වැඩක් තියෙන වෙන්නන්න. මේ පැත්තෙන් ඉර පායගෙන එනවා. පැත්තෙන් ඉර පායගෙන එනවා. උදේ පාන්දර නිලංකය ඒකක් හදනවා. සරිත් අය එහා පැත්තේ වැඩ. ඔන්නම තමයි ඉතින් එන්නේ මේ කෑම්පින් ජීවිතේ. අපි මෙතන තමයි කෑම්පින් කරේ. ඔව් මෙතන අපි හිටපු දවසේ කවුරුවත් හිටියෙත් නෑ. හතන මොකද්ද මචං අරක මේ මඩොල් සීම පතන ඊට එහා අර රත් කැලේ පතන අර ඈතින් පේන්නේ. මෙතන මෙතන මේ මෙතන රත් කැලේ පතන. මෙතන අලුතෙන් දාලා තියෙනවා මඩොල් සීම පතන කියලා දැනක්. මෙතන ලස්සනයි. උදේ පාන්දරම ඉතින් මේ වගේ ලොකේෂන් එකක ඉන්නවනම් නැගිටින්න ඕන. මේ වගේ තමයි තියෙන්නේ. අපි කැම්පින් කරන් හිටියේ. ඔන්න එහෙනම් ඩස්බින් එකකුත් තියෙනවා. කසල ටික මේකට දාලා යන්න පුළුවන්. ඒත් ගොඩක් අය මේ තැන තැන තමයි දාලා තියෙන්නේ. එච්චර මේ තියලා තියෙද්දි මෙහෙම සාමාන්‍යයෙන් තියලා තියෙන්නේ. මාර හීතලක් තියෙන මේ දවස්වල මේ හීතල අර හුළඟක් එක්ක එන්නේ. ඒක හින්දා හුළඟත් එක්ක එනකොට සාමාන්‍ය හීතල වැඩි. මං කෑම්පින් ප්ලේස් එක දැකපු ලස්සන වොෂ්රූම් එක තියෙන මෙහි. හේතුව මේ බලන්න. එතනින් ඇරිය. බලන්න. පිළිවෙල තුන තියෙන. දැන් ඔන්න කෑම්පින් කරලා ඉවරයි. අපි බඩු ටික අකුල ගත්තා. පේනවා ඇතිනේ බිම. පිරිසිදු තියාගන්න එන කයට ආරාධනා කරමු අපි. ආරාධනා කරමු ඉල්ලීම් කරමු. මේ අනිවාර්යෙන්ම මේ ඒ කියන්නේ කැම්පින් කරලා ඉවරුණාම මෙන්න මේ වගේ පිළිවෙලට තියාලා යන්න. එහෙනම් අපි මෙහෙන් පිටත් වෙනවා. අඩිසලකුණු විතරක් ඉතුරු කර යන්න. මොකවත් නැහැනේ. ඔන්න ජීවිතේ පළවෙනි වතාවට මට හිතෙන කැම්පින් එකක 3 දෙනා 3 පැත්තකට විසිර යනවා. ලංකාවේ 3 පැත්තකට යන්නේ. මම යනවා උඩවල පැත්තට ඇඹිලිපිටියට. නිලංක යනවා කොළඹට. ඊට පස්සේ ඉතින් පොඩි කේස් එකක් තියෙනවා යන්න යදි තමයි දැත් මදින්නේ. මදින්නේ. ඊට පස්සේ අපේ ලලිත් අයියේ යනවා මාදුරුවාවට. එතකොට ලංකාවේ කියන්නේ 3 දෙනා 3 පැත්තකට යන්න මෙතන ඉඳලා. ඔන්න ඔහොම තමයි අද vlog එක. එහෙනම් අපි අලුත් vlog එකකින් හම්බෙමු. යන ගමන් පොඩි ෂොට් ටිකක් දාන්න. ඔයාලගේ වැඩ සුපිරි. ඒ කියන්නේ මේ අර දර ටිකකුත් දුන්නනේ අපිට. ඔව්. ඇත්තටම වටිනවා. මේ අනේ ගොඩක් ඉස්සුලි ඔයාලා ලස්සන පිළිවෙලට ක්ලීන් එකට තියාගෙන අපි තියතරෙත් ආවා. එතකොට නම් පිළිවෙලක් තිබුණේ නැහැ. ඇත්තටම දැන් නියමයි. එහෙනම් අපි ආයෙ හම්බෙමු. අපි යන්න අයියේ න. හරි හරි වෙලා ගන්න හිටියා. හරි එන්න. ඩබ්ලිට් එකම ගම් අපි හම්බෙමු. හරි එහෙනම් සුබකම. හරිසෙන් යන්න. මට කොහෙ ගියත් අයියේ ගිහිල්ලා ලොකේෂන් එකේ ගාම මට ආව මල්ලි කියලා මැසේජ් දාන්න. නැත්තම් මොකක් හිතනවා වරුවක් කියලා. හරි එහෙනම් පරිදි යන්න. අපි ගියා. සෙට් එන වෙලාව කියන්න අනිවාර්යයෙන් හොඳේ. ලලිත් අයියේ එතනින් ගියා. ලලිත් අයියා යන මාදුරුවයට. නිලංක කොළඹට යනවා. මම ඇඹිලිපිටියට යනවා. ලංකාවේ 3 දෙනා 3 පැත්තකට යන්නේ.
අපි මචං ඉන්නකොට අර JBL එහෙම දාලා නැටුවේ. ඕ මේ මෙතන උඩ මචං. මෙතන උනනේ. ඔව්. එතෙන්ට යන්න ඕනේ නැහනේ. එතනට යන්න. ඔය එතන තිබ්බේ මේ මඩෝසිමම තව කැම්පින් කරන්න පුළුවන් තැනක් එතන තිබ්බේ. මේ අපිට සාමාන්‍ය මඩෝසිමත් ඉන්න බැරි වුණා. එතන ආපු කට්ටිය මේ එතන ආපු කට්ටිය JBL දාලා නටන්න ගත්තා. එතකොට සාමාන්‍ය කැම්පින් කරන්න ඇත්තම කිව්වොත් නිදහසේ ඉන්න අනිත් එක තව කෙනෙක්ට ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්න තමයි කැම්පින් කරන්න ඕනේ. ඒක මම දකින විදිහට නරක පුරුද්දක් කැම්පින් කරන්න ගියාම මේ හැමෝම කරන. මොකද ගොඩක් අය අර නිදහස හොයාගෙන තමයි ආතල්ලයක් ගන්න එන පිරිසකුත් ඉන්නවා. ගොඩක් අය කැම්පින් කරන්නේ නැත්තම කිව්වොත් තමන්ගේ ජීවිතේ රිලැක්ස් කරගන්න. ඒ කියන්නේ ඒක ඇවිල්ලා බීලා කාලා නටලා JBL දාගෙන එහෙම අරගෙන ඇත්තරම වැඩක් නැහැ. එහෙම නෙවෙයි අර නිදහසේ ඉන්න තමයි අපි එන්නේ. ඒ හින්දා අර ඒ නිදහස ගන්න විඳින්න පුළුවන් විදියට එන්න ඔයාලා. අත්කලේ පතනට යද්දි මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙතන හෝවිලක් තියෙනවා. හෝවිල පොඩ්ඩක් පහු වෙලා ඉස්සරහට යනකොට දකුණට හැරිලා යන්න තියෙනවා. මේක අස්ටි ගත්තා හුවේ. මෙතන මේ පස් පාරෙන් උඩට දාන්න තියෙන්නේ. මේකෙන් පොඩි දුරක් යන්න තියෙන ඕනම මේ වාහනයක මම දැක්ක මේ පොඩි වැගන්ආර් වල වැගන්ආර් එකක උනත් ඇවිල්ලා මේ කැම්පින් කරන්න පුළුවන්. හැබැයි අමාරුකට තියෙන මෙන්න මේ ටිකක් යන්න අමාරුයි. එහෙම නැත්තම් වාහනයකම ගිහිල්ලා කැම්පින් කරන්න ලේසිම තැනක් තමයි මෙතන. Kelly. Ini